ඇඳුම් පිටින් දපලා ඉන්නේ නැතු. හයි බං බාප්පා කානුවේ වැල්ලා ඉන්නව දැක දැකත් අහක බලාගෙන ඇවිත්. ඉස්සලම කිව්වේ ඒකී සෙරප්පුව කැඩුන එක. මලයිලා සෙරප්පුව. නංගි ගිහින් බත් කන්න. මේ සල්ලි අරගෙන ඔය අලුත් සෙරප්පු දෙකක් ගන්න. දැන් ඉතින් නැගිටින්න. නැගිටිනවා. උඹ ගිහින් කාපන්. ඔකේ උරුතල් කර කර ඉන්නේ නැතු. මට නම් කේන්තිය දැන්. අන්තිමට අපිට ඒකට පිට උනේ සංජය මහත්තයා. ඉතින් ගන්නවා. සෙරප්පුනේ ඕනේ. මට ඕනේ නැති සෙරප්පුවක් නෑ. ඊට පස්සේ මම ක්ලාස් යන්නේ නෑ. ඉතින් නටා ගන්නවා. Memang, awal tunak tisi torla yang tamu me veggen torgan. Abe dekak neme, dekak. Ikan tamu hariam torgan nane macam. Rana muda ta main ngah loh, kelo denne mang vedi kemati kaar dikiya. Mata kala kamlin ta mamu udah kiwe na. Notes clear deh, assignment copy kala deh no. Koras sanggahana move nih. අන්තිමේ නු කෙල තෝර ගන්නත් හදන්නේ අපිටම කියලා. දෙඩමේ. බලට වගේ නෙවෙයි බා. මට ජීවිතේ ටාගට් තියෙනවා. හැමදේම කල්පනා කරලා කරන්න වෙලා තියෙනවා. නේ මේ නිකන් ඉඳපන්. උඹට ඉදරයි ටාගට් තියෙන්නේ. අපිට මොකුත් නැහැ. ප්‍රමා යමම් බා. ඔන්නක සතර සිංහ සර් දීලා ඔකෙත් ගැලවෙන්න. මොකද්ද? මොකද්ද? Tapi sadar sini saya assignment එක ලිව්වේ නැද්ද? මචං අද අන්තිම දවස. මට අමතක වුණානේ බං. කෙල්ලෝ දිහා බල බල ඉඳපන්. සතර සිංහසර් assignment දවසක් පවුනක් ගන්න නැහැ කියලා ඔබ දන්නේ නැද්ද? හරි බං මේ. මං උසට මොකක්ද භාෂාවක් දාලා දවස් දෙකක් කල් ගන්න. නේ. අනේ ඔබේ ෆොටෝකෝපි එක ගහපන් බං. දීපන් ෆොටෝකෝපි. යමු. හරිද? ඔයාලා ඔක්කොම ගස්සා එකිනෙකත් හෙල්ලන්න බෑ. නිම්මි එක්ක මම අර රස්සාවට කැමති. මට පිස්සුද? මම නිකමට වගේ කිව්වේ. එනට අයියට කියන්න මම ඒ රස්සාව හුණගක් ආවක්කේ ඒකයි. හුණගක් ආවනේ. ඔක්කොමත් කට ටිකක් වැඩි. හුළඟට ගහගෙන ගියොත් ග්‍රවුන්ඩ් එකේ දන ගහන තමයි ඉන්න වෙන්නේ. තේරුණාද? මේ ඔය අයියට ෂෝ එකකට කියනවනේ. හරි බලමු. Sir. Yes. Sir, මේ assignment එක ඔබ ඔතනින් තියන්න.
සනේ මම අද උදේදී සයිමන්ට් එක කානුවට වැටුණා. what සයිමන්ට් එක කානුවට වැටුණා සර්. I see ඉතින් ඔයා ඒක අහුව ගත්තද? ගත්තා සර් ගත්තා. මේ වැඩේ තියෙන නිසා ඒක තෙමිලා. කරන්නේ මේ ඔයගේ ට්‍රබල්ස් කාටද වෙන්නේ නැත්තේ? ෂයිති මොකද කරන්නේ? මට පුළුවන් සර් ඒක ආපහු ලියලා දෙන්න. ඔයාට පුළුවන්ද? පුළුවන් සර් පුළුවන්. හැබැයි සර් ප්‍රශ්නේ තියෙන්නේ අද දෙන්න බෑ. හරි. කවද්ද එතකොට දෙන්න පුළුවන් සාලංගට? හෙට දෙන්න පුළුවන් සර්. හෙට? it's okay. හරි. කියන්නකෝ ඈ? thank you sir. සාලංග sir හෙට එනකොට අර වතුරට වැටිච්ච අසයින්මන්ට් එකක් ගේන්න. okay sir. okay. මේ ඉනානේ නැතු කියපල්ලක බං. මම දැන් මොකද කරන්නේ? එන්න මොනා කරන්නද? උඹ අසයින්මන්ට් දෙකක් ලියලා එකක් කාණු දාලා දෙකම අරන් ඵලයක්. හැබැයි ඉතින් මතක තියාගනි. කාණු දාපේක වෙලෙන්නත් ඕනේ. බරම. ෆොටෝ එකක් ගත්තද? අමත. සාරංග. දුවතර වරෙන්කෝ. ඒ මචං අපේ ගලෙන් කුරුර දෙන්නෙක් මරමු. බලන්න ඔබ දීලා අර දෙන්නගම වැඩියෙන්ම ආදරය කරන කෙනාට දෙනවා ලියලා දෙන්න. එයා ලියලා දෙනවා. උඹ ඊට පස්සේ එයාට දෙනවා ටැග් එකක්. උඹගේ වැඩේ කරනවා දෙදෙක් හොඳ වෙනවා. බලන්නකෝ. යම්. හරි.